එහෙම කියව ගන්න පුළුවන් වුණොත් අපි ඉස්සරහා ඉන්න මිනිහෙක් කෙනෙක් අපිට කියව ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙහෙම කතාවකුත් තියෙනවා. දැන් වඩා වැදගත් කියන්නේ මොකක්ද කියන එක තියෙනවනේ. දැන් මේ දරුවන්ට කතා කරන නිසා මේකත් කියන්න ඕනේ. වඩා වැදගත් මට මං ගැන හිතෙන විදියද ඕගොල්ලෝ මං ගැන හිතෙන විදියද කියලා ඇහුවොත් ඕගොල්ලෝ මොකක්ද කියන්නේ? මොකක්ද වඩා වැදගත්? මට මං ගැන හිතෙන විදියද ඕගොල්ලෝ මං ගැන හිතෙන විදියද මට වැදගත් වෙන්නේ? මොකද්ද? තමන් ගැන හිතන විදිය. ඒක නෙයි. ওই දෙකම වැදගත් නෑ. මට මං ගැන හිතලා මට ඕන විදියට ඉන්න පුළුවන්. ඒකෙන් අනිත් අයට මොකද්ද වෙන්නේ කියන එක මන් දන්නේ නෑනේ. කිසි කෙනෙක් එහෙම කැමති නෑ. මට ඕන විදියට මං වැඩ කරගෙන හිටියොත් මන් දන්නවා මෙතන ඉන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. ඕගොල්ලන්ට ඕන විදියට මං හිටියොත් ඒත් වැඩක් නෑ. එක එක්කෙනාට ඕන විදියට ඉන්න ඕනේ නෑ කවුරුවා. කාටවත් ඕන විදියට තව කෙනෙක් ඉන්න ඕනේ නෑ. එහෙම ඕනේ. එහෙනම් මොකද්ද වැදගත් වෙන්නේ? වැදගත් වෙන්නේ මං ගැන ඕගොල්ලෝ කොහොම හිතයිද කියලා මං හිතන විදිය. තේරුණාද මන් දන්නේ. මං ගැන මෙතන ඉන්න අය කොහොම හිතනවද කියලා මට හිතෙන විදිය තමයි වැදගත්. නැතුව මට මං ගැන හිතන විදියවත් ඕගොල්ලෝ මං ගැන හිතන විදියවත් වැඩක් නැහැ. අරම පුළුවන් නම් මං ගැන ඕගොල්ලෝ කොහොම හිතයිද කියලා මට හිතා ගන්න පුළුවන් නම් මං දන්නවා එතන කොහොමද ඉන්න ඕන කියලා. කතා කරන්න ඕන කොහොමද කියලා. අහන දෙයට උත්තර දෙන්න ඕන කොහොමද කියලා. මට තේරෙනවා. මං කතා කරන්නේ වැඩ කරන්නේ අන්න ඒ විදියට. මේ හැමෝම ගැන මම මේ කියන්නේ. එතකොට ඕගොල්ලොත් ඒක හදා ගන්න ඕනේ. ඕක මේ දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම මම දැන් මෙහෙම උත්තරේ දුන්නොත් මේ අය මොන විදියට මෙහෙම හිතයිද කියලා විනාඩි 10ක් 15ක් අරගෙන එහෙම හිතන්න බෑ. මෙහෙම කරනකොට ඕක හිතෙන්නත් ඕන උත්තරේ දෙන්නත් ඕන.